ආයුබෝවන් මේ වීඩියෝ නරඹන අසන සියලු දෙනාට අනන්ත බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා කියා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අප යන ගමනේ පැහැදිලි බව පසක් කරගන්නත් එක්ක මදක් ආපසු හැරී බලමු. මේ නාලිකාව විශ්වකර්ම ගෙදර කියා නම් කළ හේතුව පළමු වීඩියෝවෙන් පැහැදිලි කළා. දෙවැන්නෙන් කළේ කෙටි දේශන මාලාවේ සමස්තය ප්‍රධාන ශේස්ත්‍ර 8කට ගොනු වී ඇති බව පෙන්වීම. එහි පළමු ශේස්ත්‍රය වන වාස්තු විද්‍යාත්මක රීති ඉගෙනීමට ප්‍රවේශ වුණා තෙවන වීඩියෝවෙන්. එයට විශේෂ පැති 7ක් ඇති බවත් පෙන්වා ඒ වීඩියෝයෙන්ම. ඒ 7 පළමුවැන්න තමයි ගේ හදන්න යන ඉඩම වාස්තු විද්‍යා රීතිවලට අනුව තෝරා ගැනීම. ඒ ගැන 4 හා 5 යන වීඩියෝ දෙකෙන් සාකච්ඡා කළා මතක ඇති. අද තියෙන 6 වැන්නට ගන්නේ ඉහත කී විශේෂ පැති 7හි දෙවැන්න. මාතෘකාව වන්නේ තැනීමට යන ගෙට සුබ වර්ගඵලයක් සකසා ගැනීම. එය ඉඩමක් තෝරා ගන්නවා වගේ පහසු නෑ. හේතුව තමයි විශේෂ අනුපියවර 4ක් දුෂ්කරව පසු කළ යුතු වීම. ඒ පියවර 4 දේශනට පෙර පෙනීමට සැලැස්සුවා මතක ඇති. එහෙන්න සලසන්න. ද්විජාදී ආය වර්ග 8න් සුබ 4 එකකට වර්ගඵලය ගලපා ගැනීම තමයි පළමු පියවර. දෙවැන්න 11 පොරොන්දම් පරීක්ෂාව. වර්ගඵලයේ යෝජිත නිවැසියන්ගේ උපන් නැකැත්වලට ගැලපීම තෙවන පියවර. 4 වන අනුපියවර වන්නේ ඒ වර්ගඵලයේ ඔවුන්ගේ උපන් නැකැත්වලට ගැලපීම. ඔය පියවර 4 පසු කිරීම ලෙහෙසි නැති නිසා තමයි දුෂ්කරයි කිව්වේ. මෙතෙන් සිට මේ අනුපියවර 4 විස්තර කරනවා සාකසා අහගෙන ඉන්න. හැකිනම් දේශනයට පෙර පෙන්වූ චිත්‍ර 3 කඩදාසියක ඇඳගන්න. පළමුව චිත්‍රය එකලෙස පෙන්වූ වගුවේ ආය සංඛ්‍යා යන මුල්ම සිරස් තීරුව ගමු. ඒ කියන්නේ උඩ සිට යටට යන පළමු තීරුව. එහි තියෙන්නේ සකසා ගන්නා වර්ගඵලයේ සුභ අසුභ බව කියවෙන ඉලක්කම. සකසාගත් වර්ගඵලය 8න් බෙදූ පසු ලැබෙන ශේෂය 1 නම් ඒ නිවස වර්ග කරනවා ද්විජ කියලා. අපට අද පුරුදු කැල්කියුලේටරයෙන් මේ ශේෂය සොයාගන්න බැරි නිසා නිදසුනකින් පැහැදිලි කරන්න. අපි හිතමු වර්ගඵලය 801යි කියලා. 801 කැල්කියුලේටරයෙන් බෙදුවොත් ලැබෙන්නේ 100.125 කියන ශේෂයනේ. නමුත් අපි ලබාගත යුත්තේ ඒ විදිහේ දශම ස්ථාන ශේෂයක් නෙමෙයි 1 2 ආදී ලෙසින් ලැබෙන පූර්ණ ශේෂයක්. ඒක ගන්නෙ මෙහෙමයි. ඉහත කී ලෙසින් බෙදිය යුත්තේ 8න් නිසා පළමුව බලනවා 801 කියන අගය ඇතුලේ 8 ගොඩවල් කීයක් තියෙනවද කියලා. 801 ඇතුලේ 8 ගොඩවල් 100ක් තියෙන බව පැහැදිලිනේ. 801න් 8 ගොඩවල් 100ේ අගය වන 800 අඩු කළ විට ඉතිරි වෙන්නේ 1යි. ඒක දශම ස්ථාන අගයක් නොව පූර්ණ අගයක්. ඉදිරියේදී කරන පොරොන්දම් පරීක්ෂාව කරන්නෙත් ඔය කී ක්‍රමයටමයි. දැන් යලිත් ඉහතින් සොයාගත් ද්විජ කියන වර්ගයේ නිවස ගමු. ද්විජ නිවස වඩා සුබ එහි මුහුණත නැගෙනහිරට තබන්න සිදුවන අවස්ථාවලදී විතරයි. විතරයි කියා කීවට සෙසු ප්‍රධාන දිශා 3ට මුහුණ තබන්න සිදුවන අවස්ථාවලට සුබයි. නමුත් වඩා සුබ නැගෙනහිරට මුහුණත තබනකොට විතරයි. දැන් ඉරත් ශේෂයක් ලැබෙන වර්ගඵලයකුත් ගමු. ඒ කියන්නේ 8න් බෙදූ පසු ලැබෙන ශේෂය 2 4 6 වැනි වර්ගඵලයක්. ඒ වර්ගඵල කොහෙත්ම සුබ නැහැ. එවිට වෙනත් වර්ගඵලයක් සකසා ගන්න වෙනවා. ඔය අනුසාරයෙන් වගුවෙන් කියවෙන සියල්ල නුවණැති අයට වැටහෙනව ඇති. ප්‍රධාන දොර තැබිය යුතු දිශා පැත්තෙන් තව ටිකක් පැහැදිලි කළොත් ද්විජ නිවසක ප්‍රධාන දොර ප්‍රධාන දිසා 4න් ඕනම දිසාවකට තබන්න පුළුවන්. ලැබෙන ශේෂයේ 5ක් වන වෘෂභ නිවස. එහෙම බෑ. ප්‍රධාන දොර තියන්න ඕනේ නැගෙනහිර දිශාවෙන් විතරයි. කෙටියෙන් නමුත් ඔය පැහැදිලි කළ දෙයට කියනවා නිවස ආය වර්ගීකරණය කළා කියලා. එය තමයි ඉහතින්ගත් අනුපියවර 4 පළමුවැන්න. දැන් දෙවන අනුපියවර. ඒ තමයි 11 පොරොන්දම් පරීක්ෂාව. පැහැදිලි කරන්න සහායට ගන්නේ චිත්‍රය 2 ලෙස පෙන්වූ වගුව. එහි මුලින්ම සඳහන් ආය පොරොන්දම ගමු. සකසාගත් වර්ගඵලය 8න් වැඩි කර 12න් බෙදූ පසු ලැබෙන ශේෂය 6ට වැඩි නම් සුබයි, 6 නම් මධ්‍යමයි, 6ට අඩු නම් සුබයි.
අමතක කරන්න එපා මේ කියන ශේෂය ලබා ගන්නෙත් මුලදිගී ක්‍රමයටයි. ඊළඟට දෙවැන්න වූ වැය පොරොන්දමත් ගමු. සකසාගත් වර්ගඵලයේ 9න් වැඩි කර 10න් බෙදූ පසු ලැබෙන ශේෂය 5ට අඩු නම් සුභයි, 5 නම් මධ්‍යමයි, 5ට වැඩි නම් අසුභයි. ඔය අනුසාරයෙන් ඉදිරියට ගියත් ඉතිරි පොරොන්දම් 9 පරීක්ෂා කිරීම ලේසි නෑ. ලේසි නැත්තේ වේතරයක ගණනාවක් තියෙන නිසායි. ඒ බව පෙන්වීමට තුන්වැන්න වන යෝනි පොරොන්දමත් ගන්නවා. විවාහ පරීක්ෂාවක් කරන විටත් තියෙනවා යෝනි පොරොන්දමක්. එතනට එන යෝනියයි මෙතනට ගන්න යෝනියයි එකක් නෙමෙයි දෙකක්. මෙතනට ගන්නෙ සිංහ, කොටලු, ද්විජ, සුනක, ගජ, දූම, වෘෂභ, කාක යන යෝනි 8. නිවස කොයි යෝනියේද කියා බලන්නේ වර්ගඵලය 3න් වැඩි කර 8න් බෙදා ලබන ශේෂය මතයි. ශේෂය 1 නම් සිංහ යෝනිය වන අතර එය සුභ යෝනියකි. නමුත් පෙර කී ලෙසින් විතරයකයක් තියෙනවා. ඒ තමයි සිංහ යෝනිය දවස, රාශි, තිථි හා නැකත් යන පොරොන්දම් 4ට විරුද්ධද නැද්ද යන්න බැලීම. මෙවැනි විතරයක ගණනාවක් තියෙන නිසා පොරොන්දම් 11 විස්තර වන කෘතියක් ළඟ තියාගන්නම වෙනවා. වෙන්නෙම මෙවන් දේශනයකින් කොහොම පැහැදිලි කළත් වටහා ගැනීමට දුෂ්කරන තැන් තියෙන නිසා. කොහොමත් මේ පරීක්ෂාවන් ආධුනිකින් ලවා කරවා ගැනීම හොඳ නැහැ. ආධුනිකයින් මේවා කළ යුත්තේ ශේස්ත්‍ර පුහුණු වීම විදියට පමණයි. කෙසේ හෝ ඉහත අනුසාරයෙන් ශේෂය ලබාගෙන සුභාසුභ සියල්ලෙන් සුභ පොරොන්දම් ගණන 7ක් 8ක්වත් ලැබුණොත් ඒ වර්ගඵලය තෝරා ගැනීම වරදක් නැහැ. 11 පොරොන්දමම සුභ වෙන වෙලාවලුත් තියෙනවා, හැබැයි ඉතා කලාතුරකින්. මේ වන විට අනුපියවර 4න් දෙකක් පහු කළා. පළමුවැන්න තමයි ආය වර්ගීකරණය, දෙවැන්න 11 පොරොන්දම් පරීක්ෂාව. දැන් තෙවන අනුපියවර. ඒ තමයි මෙතෙක් සකසාගත් වර්ගඵලය නිවැසියන්ගේ උපන් නැකත් වලට ගල්පා ගැනීම. ඉහත කී ලෙසින් පොරොන්දම් පරීක්ෂා කරගෙන ඉදිරියට යන විට හතරවැන්න ලෙස ලැබෙන්නේ නැකත් පොරොන්දම්. නැකත් 28න් අන්තිම එක වන අභිජිත් නැකත මෙතනදී අත්හරිනවා. ගන්නේ නැකත් 27යි. ඒ අතර තියෙන විසා නැකත තේරුණා කියා හිතමු. විසා ගුරුගේ නැකතක් නිසා සුභයි. හුදු ලෙස එසේ සුභ වුණාට මදි. නිවැසියන්ගේ උපන් නැකත් සමගත් සීහෙන්න ඕන. සීහුම් බලන වගුව තමයි චිත්‍රය 3 ලෙස පෙන්වුවේ. එහි උඩින්ම තිරස් අතට තියෙන ජන්ම එහෙම නැත්නම් උපත්, ඊළඟට සම්පත් ආදී 9න් සුභ වෙන්නේ සම්පත් නැකත, මෛත්‍රී නැකත, පරම මෛත්‍රී නැකත කියන 3 විතරයි. සමහරු ජන්ම එකත් සුභ ලෙස ගන්නවා. ෂේම සාධක දෙක මධ්‍යමයි, විපත් ප්‍රත්‍යාරි වද යන 3 අසුභයි. මේ කියන නැකත් සීහුම් බලන්න ගෘහමූලිකයාගේ උපන් නැකත 7 කියලා උපකල්පනය කරමු. ප්‍රස්තුත වගුවේ ජන්ම හෙවත් උපත් කියන සිරස් තීරුව දිගේ පහතට බලාගෙන යනවා 7 කියන නැකත තියෙන්නේ කොතනද කියලා. 7 තියෙන්නේ 4 වන කොටුවේ. දැන් ඒ 4 වන කොටුව අයත් තිරස් තීරුව දිගේ දකුණට බලාගෙන යනවා විසා නැකත තියෙන්නේ කොයි කොටුවේද කියලා. විසා නැකත තියෙන්නේ 4 වන කොටුවේ. එතන ඉඳන් සිරස් තීරුව දිගේ නැවත උඩට ගියාම ලැබෙනවා ෂේම කියන කොටුව. ෂේම කියන්නේ මධ්‍යම ගණයේ නැකත් වර්ගයක්. එනිසා තෝරාගත් වර්ගඵලය ගෘහමූලිකයාගේ උපන් නැකතට ගැලපෙනවා මදි. එහෙත් තාම බැලුවේ ගෘහමූලිකයාගේ නැකත විතරයිනේ. පවුලේ අනිත් අයගෙත් නැකත් කලපන්න ඕනේ මේ විදියට. ඔන්න ඔය විදියට තමයි තුන්වන අනුපියවර පසු කරමින් සුභ වර්ගඵලයක් සොයාගන්නේ. හතරවන අනුපියවර පසු කරන විදිය ඊළඟ දේශනයෙන් විස්තර කරනවා. අද දේශනය මින් නිමයි. මේ වීඩියෝ පෙළෙන් ලෝකයාට සිතක් වෙන බව වැටහේ නම් අන් අයටත් බලන්න ෂෙයා කරන්න. මෙවන්ම කෙටි දේශන මාලාවකින් යුතු සෝපාක නැමැති මගේ බෞද්ධ නාලිකාවත් නරඹන්න අහන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ දේශනය නැරඹූ ඇසූ සියලු දෙනාට ජය සතුට පිරි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.